ආයිබෝන් යාළුවනේ මං අද මේකෙන් බාබකියු එකක් දාන්න තමයි හදන්නේ. එහෙනම් අපි බලමු මේකෙන් බාබකියු දාන්නේ කොහොමද කියලා. හරි යාළුවනේ අපි දැන් මේ මුහුදු කපා ගමු. හරි යාළුවනේ අපි සුද්ධ කරගත්තා. දැන් මේක තීරු වලට කපා ගමු. මේ වගේ එක ළඟ තීරු වලට තියෙන විදිහට තමයි කපා ගන්න ඕන. හරි යාළුවනේ කපාගෙන ඉවර අපි දැන් මේක මිරිස් ටිකක් තවර ගමු. හරි යාළුවනේ අපි දැන් මේකට මස්කර් ටිකක් දාමු. හරි යාළුවනේ මිරිස් ටික නම් මේව කරගත්තා. අපි දැන් මේක ලුණු ටිකක් දාගමු. හරි යාළුවනේ අපි මේකට තෙල් චුට්ටකුත් දාගමු. මං මේකේ සුදු ලුණුයි පොඩි කරලා හොඳින් තවර ගත්තා. මේ දෙහි පෙති තුනකුත් තිව්වා. හරි යාළුවනේ දැන් මම මේක ඊයන් කොලින් ඔත්තා ගන්න හදන්නේ. අද මම මේක හදන්නේ විශේෂිත ක්‍රමයකට. ඒක නිසා අපි මේකට බලක් කපා ගන්න ඕන. අපි දැන් මේක පත්තු කරගන්න තමයි හදන්නේ. මම දැන් පොල් කට් ටික පත්තු කරගන්න තමයි හදන්නේ. හරි යාළුවනේ දැන් අපි මේක තියලා තියෙන්නේ දැන් රත් වෙවි වැටෙනවා. හරි යාළුවනේ පොල් කට් ටික ඔක්කොම අඟුරු වෙලා තියෙන්නේ. දැන් අපි මේකට මාළුව දාගන්න තමයි හදන්නේ. යාළුවනේ අපි බාබකියු මේ කුකුලේ බාබකියු කරපු වීඩියෝ එකකුත් තියෙනවා. අපේ channel එකට ගියාට පස්සේ ඒ වීඩියෝ එකත් බලා ගන්න පුළුවන්. හරි යාළුවනේ අපි දැන් මේක තැම්බිලා ඇති බාන්න තමයි හදන්නේ. අපි දැන් මේක ලිහලා බලමු මොන වගේද තැම්බිලා තියෙන්නේ කියලා. යාළුවනේ ඔයාලට පේනවා ඇති මේ ඊයන් කොළ පාවිච්චි කරන නිසා මාළුව ලස්සනට බාබකියු වෙලා තියෙනවා. යාළුවනේ කෑල්ලක් කාලා බලමු. අද අපේ වීඩියෝ එක ඉවරයි. තවත් මේ වගේ සුපිරිම වීඩියෝ එකකින් හම්බෙමු.